හරි අපි අද බලමු මේ වගේ ලස්සන view meter එකක් හදාගන්නේ කොහොමද කියලා. මේකට මුලින්ම අවශ්‍ය වෙන දෙයක් තමයි මෙන්න මම නම් ගත්තේ මෙන්න මේ වගේ ඩොට් බෝඩ් එකක් දෙකට හරි මැදින් කඩලා ඒක දෙපැත්තට කියලා පහ ගත්තා මේ පොඩි කම්බි කෑලි දෙකක් දාලා වන්නෙන් 4722යි 470 ohms 20යි රෙසිස්ටර් වලින් LED බල්බ 20ක් ඕන. Tamanට කැමති පාටකින් ගන්න පුළුවන්. එක කලර් මික්ස් එකකින් ගන්න පුළුවන්. 470 UF 25 වෝල්ට් මේ වගේ කැපැසිටර් දෙකක් ඕනේ. අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ LED බල්බ් අරගෙන LED බල්බ් එක ධන ඍණ කියලා දෙකක් තියෙනවා. ඒකේ ධන පැත්ත එක පැත්තකට එන විදිහට ඍණ පැත්ත අනෙක් පැත්තට එන විදිහට එක පීලියට හදා ගන්න ඕනේ මේ වගේ තියලා. LED බල්බ ටික ඔක්කොම අපි දාගෙන යන එක දිගටම තව කියන්න දෙයක් තියෙනවා මේක ඇත්තටම ඩයග්‍රෑම් එකක් කියලා නෑ මේක සිම්පල් දෙයක් තියෙන්නේ ඔයාලට ලේසියෙන්ම වයර් කැලි දෙකමයි යන්නේ මේ ඇත්තටම මේකේ වයර් වෙන මුකුත් යන්නේ නෑ මේ විදියට දැන් වෙන view meter එක ගත්තාම ගොඩාක්ම වයර් වලින් තමයි කනෙක්ට් වෙන්නේ IC දාලා මේවට IC මුකුත් නෑ කෙලින්ම බල්බයි ඩයෝඩයි රෙසිස්ටරුයි විතරයි මේවට පාවිච්චි වෙන්නේ තව දෙයක් කියන්න ඕනේ මේක ඔයාලට LED බල්බ ඕනි තරම් ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඒක බල්බ අඩු වැඩි උනායි කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම නම් 20යි ගත්තේ 20 නේ ඔයාලට 100ක් වුණත් දාගන්න පුළුවන්. ලොකුවට හදාගන්නේ එහෙම ගැටලුවක් නැහැ. Tamanට කැමති පාටකින් ගන්නත් පුළුවන්. එක්ක තනි පාටෙන් ගන්නත් පුළුවන්. මම නම් කලර් මික්ස් එකක් තමයි ගත්තේ. හරි අපි මෙන්න මේ වගේ LED බල්බ ටික ඔක්කොම එක පේලියට ලස්සනට හදාගත්තට පස්සේ මේකේ අපි මුලින්ම ගන්න ඕන දැන් මේක අනිත් පැත්ත තියලා ඩ්‍රයි පාස් ගන්න ඕන ඩ්‍රයි පාස් කරනකොට අපි මුලින්ම ඍණාග්‍රය තියෙන ඍණාග්‍රය එක පැත්තකට එක පේලියට පාගෙන යන්න ඕන පැත්තකට පිළිවෙලට තියෙන විදිහට එක පැත්තක ධනාග්‍රය මම බෝඩ් එකට තියලා පහ ගන්නවා ඍණාග්‍රය එක පැතික පේලියකට එක දිගටම පාස් කරගෙන යන්න ඕන ඇත්තටම ඔයාලට ගොඩක් ලේසි වයර් එහෙම යමක් වෙන්නේ නැහැ මේ කම්බියම නැමුවා එහා පැත්තෙන් තියලා පාස් ගත්තා ඊටාම ලේසිම දෙයක් තමයි අද මම ඔයාලට කියා දෙන්නේ ස්කිප් නොකර වීඩියෝ එක බලන්න ඔයාලට ඩයග්‍රෑම් එකක් ඇත්තටම සඳහන් කරන්නේ මේක සඳහන් කරන්න දෙයක්වත් නැති නිසා බලන් ඉඳලා මේක ඉගෙන ගන්න පුළුවන් ඕනිම කෙනෙකුට
මතක තියාගන්න මේක ඍණ පැත්ත විතරයි එක දිගටම ඍණාග්‍ර ටික තමයි එක දිගටම වේලියට පාහ ගන්න ඕනි. ධනාග්‍රය අපි තියාගන්න ඕනේ ඍණාග්‍රය තමයි පාහ ගන්න ඕනි. ඒක පොඩ්ඩක් අවධානයෙන් බලන්න හොඳට. පස්සේ මේ 470 ඕම් රෙසිස්ටර් ටික අරගෙන ධනාග්‍රය තියෙන්නේ. මෙන්න මේ වගේ LED බල්බ් එකේ ධනාග්‍රයේ ඉඳලා ඒ කියන්නේ එක රෙසිස්ටර් එක පැත්තක් ධනාග්‍රයට තියලා පාස්ස ගන්න ඕනේ. ඒ ටික දිගටම මේ වගේ පිළිවෙලට පාහ ගත්තොත් තමයි වැඩේ ලේසි. ටික තියාගෙන ඉවරයි. මම මෙන්න මේ විදිහට පාහ ගන්න ඔය ටික. මේ වගේ කපලා අයින් කරගන්න ඕනේ රෙසිස්ටර් එකයි LED එකයි පාහපු තැන. දිගට මෙහෙම කරගන්න. එක පැත්තක රෙසිස්ටර් එකේ පින් එක එහෙම තියාගන්න. මෙන්න මේ වගේ 1N4007 ඩයෝඩ් එකක් අරගෙන මේක ඩයෝඩ් එක දෙපැත්තක් තියෙනවා. මේ ඉර තියෙන පැත්තයි කියන්නේ ඉර නැති පැත්තකුයි දෙකක් තියෙනවා. මේක අපි පාහ ගන්න ඕන. ඉර තියෙන පැත්ත පහළින් ඉඳන් උඩට යන විදිහ. දැන් වියෝමීටර් එක ගත්තම පහළින් ඉඳන් උඩට යන්න LED එක අන්නේ විදිහට ඉර පාහ ගන්න ඕන. ඒ කියන්නේ ඩයෝඩ් එක පොඩි අග්‍රික ලකුණක් තියෙනව නේද? ඒ ලකුණ පාහ ගන්න ඕන මෙන්න මේ විදිහට රෙසිස්ටරේ මැදට එන විදිහට තියලා ඒ කියන්නේ ඉරක් තියෙන පැත්ත උඩට එන විදිහට තමයි පාහ ගන්න ඕන. මොකද ධාරාවක් ගලාගෙන යන්නේ පහළින් ඉඳලා උඩට. ඒක නිසා ඩයෝඩ් එක වැඩ කරන්නේ මේ විදිහට. ඒකින් ඒක අනිවාර්යෙන් අග්‍රමාරු නොකර ගානට මේ වගේ පාහ ගන්න ඕන.
මෙන්න වගේ පින් ටික එකට එකතු කරලා එකම තැනට ආපු පින් ටික පාහ ගන්න ඕන. ඩයෝඩ් එක පිටිපස්සේ එකක් තමයි දාගන්නේ. රෙසිස්ටර් එක තමයි මැදට එන්නේ පායන තැන පින් එක මැදට. ඊපස්සේ මෙන්න වගේ කපලා අයින් කරගන්න ඕන වැඩි පින් කෑලි ටික. ඊට පස්සේ මෙන්න මේ වගේ 470 U25 වෝට් කැපැසිටර් එක අරගෙන මෙන්න මේ වගේ ධන ඍණ කියලා දෙකක් තියෙනවා කැපැසිටර් එකට. මේ ඉරක් ගහපු පැත්ත තමයි ඍණ පැත්ත, අනිත් පැත්ත තමයි ධනාග්‍රය. අපි ධනාග්‍රය පහ ගන්න ඕන. රෙසිස්ටර් එකේ 470 රෙසිස්ටර් එකයි ඩයෝඩ් එකයි පෑහෙන තැනක් තියෙන අවසානයේ පටන් ගත්ත තැන. කැපැසිටර් එකේ ධනාග්‍රය පහ ගන්න ඕන හරියටම මෙන්න මේ දෙක සෙට් වෙන තැනට. ඊට පස්සේ මැදාග්‍රයක් ඉතුරු වෙනවා. ඒක තියලා තියාගන්න යනවා. ඊළඟට මෙන්න මේ කැපැසිටර් එකේ ධන ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවනේ. දැන් ඊළඟ ඉස්සෙල් එකේ ඍණාග්‍රය අපි නිකන් තිව්වේ ධනාග්‍රය තමයි පාස් ගත්තේ. දැන් මේකේ ඒ ධන ඒකේ ඍණාග්‍රයට තමයි මේ කැපැසිටර් එකේ ධනාග්‍රය පහ ගන්න ඕනේ. ඒක අමතක නොකර ඒ විදිහටම කරන්න. ඊට පස්සේ මේකේ ඍණාග්‍රය LED එකේ ඍණ එකට තමයි දෙන්න ඕන. ඒක එක තැනක ධනයි ඍණයි එකට පෑහෙනවා. මේ පෑහෙන තැන අපි හිස්ව තියාගන්න ඕන. බලන්න යාළුවෝ මෙන්න මේ වගේ මැද තමයි ධන ඍණ දෙක එකට සෙට් වෙන තැනක් තියෙන. එක පැත්තක ධන අනිත් පැත්ත LED එකේ ඍණ පහගත්ත පැත්තට තමයි ඍණ එක තියලා පහ ගන්න ඕන. ආයෙමත් 1.4 ඩයෝඩ් එකක් අරගෙන ඩයෝඩ් එක අර ඉරක් වගේ තියෙන පැත්තක් තියෙන. මේ පැත්ත තමයි ධාරාව උඩට ගලාගෙන එන්නේ. ආයෙමත් අර කැප් එකේ ධනයි රෙසිස්ටරේ සෙට් වෙච්ච තැනට මේ තියලා එක ඩයෝඩ් එකක් මේ වගේ පහ ගන්න ඕන. මේක පොඩ්ඩක් හරියටම පැත්ත බලාගෙන ඉර ගහපු පැත්ත උඩට තමයි එන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ තව ඩයෝඩ් එකක් අරගෙන ඒකේ අග්‍රේ මාරු කරන්න ඕන. අපේ ඍණ තියෙනවා ඍණ පැත්තේට දාන්න ඕන ඉර නැති පැත්ත.
පැත්ත. ඒ පැත්ත තමයි රින කැප් එකේ රිනයි LED එකේ රිනයි දෙකම එකට පායන තැන පාස්සලා ඒකේ ඉරක් තියෙන පැත්ත තියෙන්නේ. ඉර තියෙන පැත්ත ආයිමත් අපි ඉස්සෙල්ලා පාස්සගස් එකේ ඉස්සෙල්ලා පාහගත්ත ඩයෝඩ් එකේ අනිත් අග්‍රය සෙට් වෙන විදිහට ඒ දෙක එකට සෙට් කරගන්න ඕනේ. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට හොඳට බලා ගන්න. මේ වීඩියෝ එකේ තියෙනවා වගේ හොඳට බලාගෙන වැඩේ කරගන්න. මොකද මේක අනිවාර්යෙන් මේ අග්‍රය මාරු කරන්න එපා. මේ ඩයෝඩ් එකේ මේ විදිහටම පාගන්න. මේක මාරු වුණොත් ඇත්තටම සර්කිට් එක වැඩ කරන්නේ නැහැ. මේක හොඳට බලන්න. මේ මෙන්න මේ වගේ ධන අග්‍රය ඩයෝඩ් දෙක අතරටත් ඍණාග්‍රය අර ධන ඍණ එකට සෙට් කරපු තැනටත් වෙන විදිහට පාහගෙන මෙන්න මේ වගේ ස්පීකර් මේ වගේ වයර් එකක් අරගෙන මේ කැපැසිටර් එකේ ධන ඍණ එකට සෙට් වෙච්ච තැනට තමයි අපි ඍණාග්‍රය මේකේ ඍණාග්‍රය විදිහට ගන්නෙ. ආයමත් ධනාග්‍රය විදිහට ගන්නේ ඩයෝඩ් දෙකක් එකට සෙට් උනේ. ඍණයි ධනයි ඩයෝඩ් එකක අග්‍ර දෙකක්. අන්න එතන තමයි අපි ධන විදිහට ගන්න මේකේ. ඔයාලා හරියට මේ විදිහට පාහ ගන්න. ඇත්තටම මේකට ඉන්පුට් එකක් විදිහට දෙන්නේ අපේ USB කිට් එකකින් වගේ එන ඉන්පුට් එකක් නෙවෙයි. මේකට දෙන්නේ කෙලින්ම ස්පීකර් අවුට් එකෙන් එන ඉන්පුට් එකක් තමයි මේකට ලබා දෙන්නේ. ඔයාලා ස්පීකර් වයර් එකකින් පොඩි වයර් කෑලි දෙකක් අරගෙන මේකට තියලා හයි කරගන්න. මේක කිසිම සවුන්ඩ් ඉෆෙක්ට් එකක් එහෙම එන්නේ නැහැ. ඔයාලා ඊළඟ ටෙස්ට් වීඩියෝ එක බලන්න. හොඳ නම් ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ තව ගොඩාක් ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා.